සුන්දර වෙරළක් ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් කියන තේමාව යටතේ ශ්‍රී ලංකාව පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා වෙරළ පරිසරය පිරිසිදුව පවත්වා ගන්න. මේ වැඩසටහනේ මූලික අරමුණ වෙන්නේ වෙරළ කලාපය සම්පූර්ණ ප්ලාස්ටික් පොලිතීන් හා දිරා නොවන අපද්‍රව්‍ය වලින් තොර කලාපයක් බවට පත් කිරීම. ඔබට පේනවා මේ අපි විවිධ විදියට පරිසරයට එකතු කරපු ප්ලාස්ටික් අවසානයේ දිරා යන්නේ නැහැ. කුඩා කැබලි වලට පත් වෙලා අවසානයේ මයික්‍රෝ ප්ලාස්ටික්, නැනෝ ප්ලාස්ටික් බවට පත් වෙලා මේවා ආහාර දාම ඔස්සේ සතුන්ගේ ශරීරයට, මිනිසාගේ ශරීරයට ඇවිල්ලා අවසානයේ විශාල සෞඛ්‍යම ගැටලු ඇති කරන්න පුළුවන්. ඒ වගේම මේක සෞඛ්‍ය ගැටලුවට අමතරව සංචාරක කර්මාන්තය, දීවර කර්මාන්තය සම්පූර්ණ සමුද්‍ර පරිසරයටම අහිතකර විදියට බලපානවා. ඉතින් මේ නිසා අපිට ඉක්මන් විසඳුමක් මේ සමුද්‍ර පරිසරය ප්ලාස්ටික් දිරා නොවන අපද්‍රව්‍ය වලින් දූෂණය වීම ලක් කරන ඉක්මන් වැඩ පිළිවෙලක් අවශ්‍ය වෙනවා. මේ හරහා අපිට මේ සමුද්‍ර පරිසරය රැක ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒ නිසා අපිට විශේෂයෙන් සමුද්‍ර පරිසරයට විවිධ අපද්‍රව්‍ය දැමීම සම්පූර්ණයෙන්ම නැවැත්වීමේ වැඩ පිළිවෙලක් ඕන. ඒක ඇත්තටම සියල්ල සිදු වෙන්නේ මිනිස් ක්‍රියාකාරකම් හින්දා. ඒ නිසා මිනිස් ක්‍රියාකාරකම් වෙනස් කරන්න පුළුවන් නම් මේ අපි පාවිච්චි කරන ප්ලාස්ටික් අපද්‍රව්‍යයක් විදියට පරිසරයට බැහැර කරන්නේ නැතුව නිසි විදියට අපහරණය කරනවා නම් ප්ලාස්ටික් ජනනය වෙන ප්ලාස්ටික් පාවිච්චය නැවත පාවිච්චි කරනවා නම් ඒවා රීසයික්ලින් කරන්න අවසානයේ ප්‍රතිචක්‍රීකරණය කරන්න යොමු කරනවා නම් මේ හරහා අපිට මේ ගැටලුව විසඳන්න පුළුවන්. ඉතින් මේ වැඩසටහනදී අපි රාජ්‍යයේ සියලු ආයතන, පෞද්ගලික ආයතන හා අනිකුත් සියලුම ජනතාව එක්ක එකතු වෙලා ඉර කලාපය පිරිසිදු කරන්න, ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු වෙන එක සාගර පරිසරයට අඩු කරන්න, ඒ තුලින් සංචාරක කර්මාන්තයේ තිරසාර බව ඇති කරන්න, ඒ වගේම දීවර කර්මාන්තයේ තිරසාර බව ඇති කරන්න කටයුතු කිරීම තමයි Green ශ්‍රී ලංකා යටතේ අපේ මූලික අරමුණ.